right? අපේ 6 ශ්‍රේණියේ දරුවන්ගේ essay writing videos වල 10 වෙනි එක ඊ සතියේ වීඩියෝ එක දාන්න බැරි වුණා මට පොඩ්ඩක් ස්පෝකන් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ ඊ සතියේ මගේ අරුණා අපිට මේ සතියේ දැන් ආපහු දානවා. දැන් අදත් දැම්මා. ලබන සතියේ ආයෙ එකක් දානවා. ඒකින්ද සති දෙකකින් තමයි මේ දාන්නේ. කියන්නේ ගිය සතියේ දාන්න බැරි වෙච්ච එක. හොඳේ. 10 වෙනි එක මේ තියෙන්නේ. මේ අද තියෙන 10 වෙනි වීඩියෝ එක. කමෙන්ට්ස් තියෙනවා දෙකක්. සර් මගේ 5න් 5යි. very good. බොහොම හොඳයි. සන්තෝසයි. හරි නේද? ආපහු දෙවනි කමෙන්ට් එක මං හිතන්නේ අම්මා දාලා තියෙන්නේ. සර් දරුවාගේ නම දාලා තිනවා. 6 වසරේ. ඕකේ. එයාට තාම 40න් 16යි හරි. මොකද ප්‍රශ්නේ? දැන් මං කාටවත් කියලා නෑ. මං ඔයිට කලිනුත් අම්මලාට ඔක කිව්වා මං හිතන්නේ එක දවසක්. මං කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ 6 වසරේ දරුවෝ මේ වාක්‍ය ඇත්තම කතාව 5 වසර වෙනකන් ඉංග්‍රීසි වලට කියලා කරපු ලබු ඇටයක් නෑනේ. හරිද? කරපු දෙයක් නෑනේ 5 වසර වෙනකන්. 34 දැඟලුවා මිසක්. මගේ අර කෝස් එකේ හිටපු ළමයි ටිකක් මොනවා හරි ඒත් ඉතින් හරියට මේවක් කරුන්නේ නෑනේ මාස කිහිපයක් 37 දාගත් කළා ඒකත් කරේ. හරිද? ඒ අරුණාම එක වසර දෙක වසර තුන වසර හතර වසර අකුරු ටිකයි ඔය වචන ටික පොඩ්ඩක් එහෙම ලියා ගන්න රවුම් කරගන්න ඉගෙන ගත්තා මිසක් භාෂාවක් හැටියට තනියෙන් වාක්‍යයක් ගලපලා ලියා ගන්න කතා කරගන්න ළමයාට හැකියාවක් ඇති වෙන තරමේ දෙයක් ඉංග්‍රීසි වලට කෙරිලා නෑනේ ඔය ළමයාට. 6 වසරට ඇවිල්ලා තමයි ඉංග්‍රීසි කියලා හරියට සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පටන් ගත්තේ. තව එහෙම පටන් අරන් මාස 6-7ක් ඇති වුණා. එතකොට මං නම් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ 6 වසරේ දරුවෙක් මේ පොඩි වාක්‍ය අපි ලියන්නේ ඒක ඇත්ත. මේ වාක්‍ය උනත් කිසිදු අඩුපාඩුවක් නැතුව හරියටම ග්‍රැමර් ගලපලා හරියට වචන දාලා නියමෙටම 100% ඔක්කොම හරියන්න ලියයි කියලා ඔතන ඉන්න ළමයින්ගෙන් ඔය ක්ලාස් එකේ 100ක් විතර ඉන්නවා මම ඊටත් වැඩිද මන්ද. ඕකෙන් මං හිතන්නේ ළමයි 10ක් 15ක්වත් එහෙම ලියන ළමයි ඇති. ඒගොල්ලෝ හොඳයි. මං හිතන්නේ 80%ක් විතරම ඕක වරදින ළමයි තමයි ඉන්නේ ඉතින්. හරිද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. 10ක් 15ක් ඕනනම් ඇති ওই ටික ඔක්කොම හරියට ওই විදිහට ලියන ළමයි. ඒක තමයි හැටි. හරිද? මට නම් හරිම සන්තෝෂයි මේ ළමයා වාක්‍ය 40ම ලියලා තියෙනවා කියන එක. හරිද? 40න් 16ක් හරි ගිහින් කියලා කියන්නේ 40ම මේ ළමයා ලියලා තියෙනවනේ කොහොමද? එන ඔය වාක්‍ය 40ම වරදිනකොට ඔය 40ම හරියට ලියන්නේ කොහොමද කියලා දැන් ලියාගෙන තියෙනවනේ උතන යටි. ඔය විදිහට කරගෙන යන්න. අන්තිමට බලන් ඉන්නකො මොකද්ද වෙන්නේ කියලා. ක්ෂණික ප්‍රතිඵල හොයන්න එපා. මේක ලැන්ග්වේජ් එකක් නේ. හරිද? මේක ලැන්ග්වේජ් එකක් නේ. ඒ හින්දා කවුරු හරි අම්මා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණොත් සර් මේක වාක්‍ය 40න් එකක්වත් ලියලා නැහැ. ආන් මට තද වෙනවා. හරිද? ආන් ඒක නම් මට මල පයින් එකක්. සර් මේ ළමයාගෙන් මෙච්චරයි හරි ගිහින් තියෙන්නේ කිව්වට නම් මට නම් චුට්ටක්වත් දුක හිතෙන්නේ නැහැ. අප්සෙට් වෙන්නේ නැහැ. මට හරි සතුටුයි ළමයා 40ම ලියලා තියෙනවා එච්චරයි. හරි නේද?
මං කිසිසේත්ම කියලා නැහැ. කොයි දවසක හරි මං කියලා තියනවද? ඔය පහම හරියන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ කියලා. මං හැමදාම කියන්නේ ඔක්කොම වරදුනක් කමන්නේ හැබැයි හැමදාම පහම ලියන්න කියලා. පහම ලියන්න හැමදාම දාන වීඩියෝ එක බලන්න බලලා හරි එක යටින් ලියා ගන්න. කියන එක තේරුම් ගන්න තේරුම් නැත්තම් අහන්න. ඔච්චරයි මං කියලා තියෙන්නේ. ඒ ඉඳ කිසිම දෙමව්පියෙක් ළමයාගේ වාක්‍ය පහම හරි ගියාය කියලා. sorry මේ පහම වැරදුනාය කියලා. මේ වෙනකන් ලියපු වගේ හරිම ටිකයි හරි ගිහින් තියෙන්නේ කියලා. දුක් වෙන්න නම් හිතන්නවත් එපා. කිසියම් ළමෙක් ඔය දීපු වාක්‍ය ලියලා නැත්තම් ආන් දුක් වෙන්න මූ ජීවිතේට ගොඩ යන්නේ නැහැ කියලා හිතාගන්න. හරිද? ලියන්න නැතුව ඕක මගෑර ඉඳලා නම් මෙච්චර කල් ආන් දුක් වෙන්න. මූ හැමදාම මෙහෙම තමා ගොඩ දාන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. හරි නේද? ඒකයි මට කියන්න තියෙන්නේ. හරි. අම්මලා ඉතින් කොහොම තමයි බලාගෙන ඉන්නේ කොහොම මොකද්ද ටිකක් හරි ගිහින්ද එහෙමනේ ඉතින් බලන්නේ. කමන්නේ ඉතින්. ඒ වුණාට ළමයාට ඒ වගේම ප්‍රෙෂර් කරන්නවත් එහෙම බරින්නවත් එපා. ඒ වගේම සතුටු වෙන්න යන්න එපා. හරිද? මේ පාරේ මේ ට්‍රැක් එකේ හරියට ළමයා යනවද කියලා බලලා පස්සෙන් ඉන්න එච්චරයි. ඔය එහෙම එකපාර මැජික් වගේ ලැන්ග්වේජ් එකක් ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ ළමයිකුගේ. ඔය කියන කරන වැඩ ටික හරියට හිමීට කරගෙන යන්න විතරයි තියෙන්නේ. හරි නේද? ඕකේ. එච්චරයි කමෙන්ට්ස් මොකුත් ප්‍රශ්න අහලා තිබුණේ නැහැ කට්ටිය. එහෙමනම් අන්තිමට දයිපු 9 වෙනි එකේ වාක්‍ය ටික සාකච්ඡා කරන්නයි තියෙන්නේ. හරි නේද? ඔයගොල්ලෝ නම් නිදි ඇතිනේ. මං තාම වැඩ පාන්දර 12:00 වෙලාව. හරි නේද? 9 වෙනි එකනේ තියෙන්නේ. this one. හතලිස් එක්වෙනි වාක්‍ය මගේ පවුල මට ඉතා වැදගත්ය. පවුල ෆැමිලි මන් දුන්නා. වැදගත් ය ඒ කියන්නේ වැදගත් වේ කියන එකනේ. ඒ කියන්නේ වැදගත් වෙනවා කියන එකනේ. වෙනවා තිබෙනවා සිටිනවා කියලා වාක්‍ය හදන්නේ මොන වගේන්ද? ඈමිසා වලින්. වර්තමාන කාලේ ඈමිසා 6 වසරේ පළවෙනි පාඩම. හරිද? මොකද්ද වැදගත් වෙන්නේ? පවුල. මගේ පවුල. my family. my family. ඒක වචනයි. ඉඳ is තමයි දාන්න වෙන්නේ. my family is මගේ පවුල වෙනවා මොකද වෙන්නේ? වැදගත් වෙනවා. ඉතා වැදගත් ඈ. very important. වැදගත් කියන්නේ important. ඉතා වැදගත් very important. මට my family is very important to me. Okay. මගේ පවුලේ සමාජිකයන් 5 දෙනෙක් සිටිති. තියනවා ඉන්නවා කියන්න පවතිනවා කියන්න 5 වසරේදී කියලා දුන්නා. හරිද? 7 දිත් ඔක ආපහු තියෙනවා. මොකද්ද වාක්‍ය රටාව?
there is there are. පවතිනවා තියෙනවා පණ තියෙනවා නම් ඉන්නවා. පණ නැති එකක් නම් තිබෙනවා. තිබෙනවා සිටිනවා කියන්න. තියෙනවා ඉන්නවා කියලා. යමක් පවතින බව කියන්න there is there are තමයි දාන්නේ. පවුලේ සමාජිකයන් 5 දෙනෙක් සිටින බව කියන්නේ. පහක් ගැන කතා කරන හින්දා there is නෙමෙයි there are දාන්න වෙන්නේ. There are 5. හරිද? There are 5. මොකුම් පහක්ද? සමාජිකයෝ. සමාජිකයාට කියන්නේ member. පහක් ඉඳ බහුවචනයි members. 5 members. සමාජිකයෝ 5ක් ඉන්නවා. There are 5 members. මොකේද? In my family. මගේ පවුල තුල. There are 5 members in my family. හරි නේද? ඊළඟට 43 43 මට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. ඕකත් කියලා දුන්නා පහවතර හිටන්. අයිති බව, සිටින බව, ඉන්න බව කියන්න, තියෙන බව, ඉන්න බව, හිමි බව කියන්න have දානවා. මට I have I බහුවචනයක් ලෙස සලකන්න ඔය වාක්‍ය රටාවේදී මම කියලා තියෙනවා. I බහුවචනයක් ලෙස සලකන්න කියලා. මට ඉන්නවා සහෝදරයෙක් සහෝදරියක්. One brother and one sister. Right. මම මගේ පවුල ගැන ආඩම්බර වෙමි. යමක් ගැන ආඩම්බර වෙනවාට proud of මම ඒක කියලා දුන්නා කලිනුත්. am නිසා එකක් කියන්නේ I am ආඩම්බර වෙමිනේ. I am proud of මොකක් ගැනද කියලා එහා පැත්තෙන් ලියන්න. I am proud of මොකක් ගැනද? මගේ පවුල ගැනනේ. My family. I am proud of my family. හරිද? Last one. මම මගේ පවුලට ඉතා ආදරය කරමි. I ආදරය කරනකොට love. හරිද? මගේ පවුලට my family. තාම කියලා නේදී අන්තිමට දානවා very much. I love my family very much.
හරිද? ඔන්න වාක්‍ය පහ කතා කරා අන්තිම පාරදී අන්තිමට දීපෝ තම තමන් තනියම ලියපු ඒ වගේ අඩුපාඩු තියෙනම් වැරද්ද මොකක්ද කියලා හොයාගන්න බැයි නම් කමෙන්ට් එකක් දාන්න ඕන. හරිද? දැන් මේ ඊළඟ සතියට දෙන්න හදන වාක්‍ය ටික මේ ටික ලියාගෙන තනියෙන් ඊළඟ සතියේ වීඩියෝ එක දාන්න කලින් ගෙදරදී උත්තර ලියන්න ඕන. පස්සේ ලබන සතියේ මේක සාකච්ඡා කරපුවාම අඩුපාඩු බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව සුන්දර දූපතකි. දූප එකක් මං කිව්වා 36. yes. මම සත්වෝද්‍යානයට යාමට කැමති. මම කැමති කියලා කියන්න ලයික් තමයි පාවිච්චි කරන්නේ. ලයික් කැමති. හරිද? දැන් උතන යාමට කිව්වහම ගෝ කියන්න එපා. ඇයි සත්වත්ත බලන්න යන්න කැමති කියන එකනේ ඔගේ අදහස කොහොමයි? යමක් බලන්න නරඹන්න යනවාට සුදුසු වචනේ ක්‍රියාපදේ ගෝ වලට වඩා විසිට් කියන එක. සත්වත්ත බලන්නනේ යන්නේ. ගෝ කියන්නේ නැතුව විසිට් කියන්නේ. සත්වත්තට කියන එක දන්නවනේ. ඒකට එච්චරයි. සත්වෝද්‍යානයේ බොහෝ සතුන් ඇත. තියෙනවා, ඉන්නවා, පවතිනවා. කලින්නුත් මම සාකච්ඡා කරා මේ දැනුත් පොඩ්ඩකට කලින් පවතින බව කියන්නේ there is there. ගොඩක් ගැන කියන හින්දා ඒවා ඉතින් හිතලා දාගන්න. there is there වලින් තමයි මේ වාක්‍ය ලියන්න වෙන්නේ. බොහෝ සතුන් සතුන්ට කියන එක දන්නවා. බොහෝ කියන්න ගොඩක් කියනකොට දාන වචනේ දන්නවා. many දාන්න එපා ගොඩක් කියන්න. හරිද? ඊට වඩා උදව් කරන්න ඕනේ. මට සත්වෝද්‍යානයේ සිංහයන් දැකිය හැක. මට පුළුවන්. කැන් වලින් ලියන්න වෙයි. දකින්නට සී. හරිද? ඊට වඩා උදව් කරන්න ඕනේ. අලි ඉතා විශාලය. විශාලය කියන්නේ විශාල වේ වෙනවා. ඇමිසා වලින් ලියන්න. විශාලයි කියන්නේ බිග් නේ. ඇමිසා වලින් දාලා ලියන්න. තා කියලා හේකුත් තියෙනවා. ඒවා කියලා දෙන්න ඕනේ නැහැ දන්නවනේ. සමහර පක්ෂීන් ඉතා වර්ණවත්ය. සමහර ඇතම් කියනකොට සම් කියන එක පාවිච්චි කරන්න. හරිද? පක්ෂීන්ට කියන එක දන්නවා. වර්ණවත් කියන්න කලර්ෆුල්. කලර්ෆුල් තමයි වර්ණවත්. වර්ණවත්ය ඒ කියන්නේ වර්ණවත් වෙනවා කියන එකනේ. ඇමිසා වලින් ලියන්න තියෙන්නේ. right ඔන්න හරි. ඒ ටිකක් කියලා දුන්නා. දැන් මේ ටික තනියෙන් ගෙදරදී ලියලා ඊළඟ සතියේ වීඩියෝ එක දැම්මට පස්සේ අඩුපාඩු හදාගන්න. අද සාකච්ඡා කරපු ඒ වගේ ගැටලු ප්‍රශ්න තේරෙන්නේ නැතිව තියෙනම්
මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න ලබන සතියේ ටික සාකච්ඡා කරනවා. right එහෙනම් okay වැඩේ ඉවරයි. එකටත් ළඟයි. හරි නේද? ඔක්කොම බලන්න ඕනේ වීඩියෝ එකේ. right okay good night